දෙකෙන් මොකද්ද රහ කියලා. හායි කොහොමද? ඔයාලා පරිස්සමෙන් ඉන්නවද? අද මම යන්න හදන ඩොමිනෝස් එකේ පැත්තට. පීසා හට් එකයි ටාකෝ බෙල් එකේ රයිස් එක ට්‍රයි කරලා තියෙනවා. හැබැයි මම එකපාරක්වත් ඩොමිනෝස් එකේ රයිස් ට්‍රයි කරලා තිබ්බේ නැහැ. මම ඕඩර් කරාද ටෙරියාකි චිකන් චීසි yellow රයිස් එකයි ඩෙවල් චිකන් බිරියානි විත් වෙජිස්. අන්න ඔක තමයි අද ඕඩර් කරේ. මට මේ දෙකට අමතරව මේකත් හම්බුණා. හරි අපි එහෙනම් පෙප්සි එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඔයත් ඩොමිනෝස් එකෙන් කාලා තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඇත්තටම ඩොමිනෝස් එකේ රයිස් ට්‍රයි කරලා නැහැ. අපි එහෙනම් බලමු ඩොමිනෝස් එකේ රයිස් එක ඇත්තටම රහයිද කියලා. ඒ වෙලාවට තියෙනවා හැදි දෙකක්. ඉතින් මම සුදු වෙලා පේන පොඩ්ඩක් ලාවට. අවුලක් නැහැ නේ. මෙන්න මේ වගේ හැදි දෙකක් මට හම්බුණා. රයිස් එක තියෙන්නේ මෙන්න මෙහෙම. මේක තියෙන්නේ මෙන්න මෙහෙම. අපි එහෙනම් දැන් මේ රයිස් ට්‍රයි කරමු. අවුලන්නේ ලස්සනට බලන්න ඕනද වට මෙන්න මෙහෙම සීක්නක් තමයි තියෙන්නේ. මෙතන තියෙනවා මොනවද ඒවට කියන්නේ? පාලු මිරිස් නේ. පාලු මිරිස්, ලුණු, තක්කාලි. මේ ග්‍රේවි වල තිබ්බේ නෑ. ඊට නිකම්පත් කරන්න තියෙන හරිද? පොඩි චිකන් කෑල්ල කාලා බලමු. බලමු එහෙනම් අපි මේක මොකක්ද කියලා. මේක නම් පොඩ්ඩක් හැබැයි ලස්සනට තියෙනවා මේ. තමයි ටෙරියාකි චිකන් චීස් yellow rice එක. අට උඩින් පේන්න තියෙනවා චීස් තියෙනවා, චිකන් තියෙනවා, ඊට පස්සේ තක්කාලි තියෙනවා, පාලු මිරිස් තියෙනවා. අර ටිකම වගේ තමයි ඒක උඩින් නිකන් චීස් දාලා වගේ. කන්නයි යන්නේ. උඩින් චිකන් කෑල්ලක් නිකන් කාලා බලමු. අපි කාලා බලමු ඊළඟ. ආඩක්කම් මේ හැන්දන රහයි චීසුත් තියෙනවා, චිකනුත් හොදට තියෙනවා, පාලු මිරිස් එහෙම තියෙනවා. බත් එකත් හොඳයි. ආඩ පොඩි බිරියානි වයිබ් එකක් තියෙනවා. මේක ඔයාට කන්නකෝ. මන් දන්නේ හැබැයි ඇත්තටම මේක අනිත් වලට රහ නැති වේද කියලා. මගේ දිවට මේක ෂේප් අවුලක් නැහැ. බත් එකම තමයි හරිද? ඒක නම් හැබැයි මහ ලොකු මේ ගන්න අරක රහ ඊට වඩා. ඇයි මේවට ග්‍රේවි වන්න බැරි? අර චිකන් එකම මන් දා. මේක නම් මහ ලොකු දෙයක් නෑ ඇත්තට. බත් එකයි චිකන් ටිකයි රෝටි එකයි නිකන් හැපෙනවා. එච්චරයි රහක් ලොකු දෙයක් නෑ. ඔයාලා ඇහුවොත් මේ දෙකෙන් මොකද්ද රහ කියලා. ටෙරියාකි චිකන් එකද ඩෙවල් චිකන් එකද? මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ ටෙරියාකි චිකන් එක. ඒකේ මහ ලොකු දෙයක් නෑ. අපි නිකන් අර කහවතුයි චිකනුයි ඒකට ලුණු ටිකක් උඩින් ඉඳලා තක්කා ටිකක් දාලා කරනවා වගේ වයිබ් එක තමයි මෙන්න මේකෙන්නේ. ඒක හැබැයි මෙන්න මේක රහයි. හරි මම දැන් ඔයාලට මේ දෙකෙම ප්‍රයිස් එක කියන්නම්. ඩෙවල් චිකන් බිරියානි එක වුණා රුපියල් 465ක්. ටෙරියාකි චිකන් චීසි yellow rice එක මේ තියෙන්නේ 745ක්. දෙකටම මට කොස්ට් වුණා 1210ක්. ඒකේ ප්‍රොමෝෂන් එකක් තිබ්බා. ඒවත් ඔක්කොමත් එක්ක මට මේක උනේ රුපියල් 992යි. ටැක්ස් එක 217යි. බෑග් ෆී බෑග් එක රුපියල් 5ක් කරන් තියෙනවා. ඩෙලිවරි ෆී එකට රුපියල් 99යි. එහෙනම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බැලුවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න. ගෙදර කහබත් කරනවා මෙන්න මේක. ඒක මම කරන්නේ නැහැ.